හායි ළමයි. අපි කාලා කොච්චර වෙලාවකින්ද වර්ක්අවුට් එකක් කරන්න ඕනේ? අපි මීල් එකක් අරගෙන කොච්චර වෙලාවකින්ද වර්ක්අවුට් එකක් කරන්න ඕනේ? ඒක මෙහෙමයි වෙන්නේ. අපේ මීල් එකේ තරම අනුව තමයි ඒක තීරණය කරන්න ඕනේ. අපි සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් නම් හොඳ ලොකු බත් පිඟානක් අරගෙන කාලා අපි වර්ක්අවුට් එකක් කරන්න ගියොත් එහෙම පැයකින් විතර හරිය අමාරුයි. මොකද ආහාර ජීර්ණ ක්‍රියාවලියයි ව්‍යායාමයි දෙකම කරනකොට ඇඟට ලොකු වෙහෙසක් දැනෙනවා. ඒ වගේම තමයි පිට උගුරට එනවා අපිට වමනට එනවා. ඒ නිසා ලොකු බත් පිඟානක් කාලා ඔයගොල්ලෝ යනවා නම් අඩුම ගානේ පැය 3ක් 4ක්වත් ඉන්න ඕනේ ඒක ජීර්ණය වෙලා නෝමල් වෙනකල් අපේ ඇඟ. හරිද? හැබැයි අපි පොඩි මීල් එකකින් යනවා නම් කියන්නේ අපි ඩයට් එකක ඉන්නවා නම් අපි පොඩි ආහාර බත් ප්‍රමාණයක් වුණත් අපි කන ප්‍රෝටීන් ප්‍රමාණයක් වුණත් පොඩි ප්‍රමාණයක් ගන්නවා නම් අඩුම පැය දෙකක් වගේ ඉන්න ඕනේ. පැයක් දෙකක් අතර වගේ ඉන්න ඕනේ. ඊට අමතරව පොඩි ස්නැක් එකක් වගේ අරගෙන යනවා නම් මීල් එකට අපි කියමු කෙසල් ගෙඩිය කෝපි එකක් ඒ වගේ නම් විනාඩි 45ක් වගේ හිටියාම ඇති. අන්න මේ විදිහට තමයි අපි කන්න ඕනි වර්ක්අවුට් එකක් කරන්න කලින්. පස්සේ කොහොමද කන්නේ? අපි බොඩි බිල්ඩ් කරන කෙනෙක් නම් මසල් එක බිල්ඩ් කරන කෙනෙක් නම් අපි වර්ක්අවුට් එක කරලා පැයකින් විතර පස්සේ අපි හයි ප්‍රෝටීන් මීල් එකක් ගන්න ඕනේ. එතකොට weight loss කරන කෙනෙක් නම් අපි පැය දෙකක් විතර අපි වතුරම බිබී ඉඳලා අපි ආහාර ගන්න ඕනේ පැය දෙකක් විතර ගිහිලා. අපි ඒත් යන්න ඕනේ හයි ප්‍රෝටීන් මීල් එකක් සහ ෆයිබර් වැඩි කාබ්ස් පුළුවන් තරම් අඩු මීල් එකක්. හරි. අන්න ඒ විදිහට තමයි අපි කෑම ගන්න ඕනි අපි වර්ක්අවුට් කරනකොට. ඒක නිසා වතුර බොන්න ඕනි හරි විදිහට නිදා ගන්න ඕනි සාර්ථක ප්‍රතිඵල ගන්න නම්. බොහොම ස්තුතියි.